මාතෘත්වේ ගුණ සුවඳක මහිමය බුදු පුතෙකුගේ මුවින් ගලා හැලෙන සදහම් කතිකාවත මාතෘ ස්නේහී පූජා කදානේ සද්ධානන්ද නම් පින්වන්ත යතිවරයාණන් වහන්සේගේ පින්සාර මව පිළිබඳව සිදු කෙරෙන අතීත මතකාවර්ජනය අහන්න දෙසවන් යොමා සෙනෙහසින් ඔබත් මෙතැන් සිට කසාවතක කතාවක් ආදරේ පිරුණු ලෝකයක ජීවිතය ගෙවන්න අපි හරි ආසයි. අපේ ජීවිතයට ආදරය දුන්නු ගොඩාක් මිනිස්සු අතර ඉහළින්ම හිටියේ හැමදාමත් අම්මා කියන චරිතය. අම්මාගේ වටිනාකම අම්මාගේ ගුණ සුවඳ අපිට දැනෙන විදිහ හිතාගන්නවත් බැරි තරම්. මේ ලෝකේ ගොඩාක් අම්මලා දරුවන්ට හැමදාම ආදරේ. ඒත් අම්මාගේ සෙනෙහස හදවතේ දරාගෙන මහා දරාගැනීමකින් ජීවිතය ගෙවන චරිත බොහොමයි. ඒ අතර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු උතුම් යතිවරයන්න් වහන්සේලා බොහොමයි. ඉතින් අද දවසේ දෙහිප්පාව රාජමහා විහාරයේ මේ දෙහිප්පාව රජමහා විහාරයට මහා ආලෝකයක් එකතු කරන මේ වැවුත්තාවුල්ල මත ඉඳගෙන අද අපි කතා කරන්න යන්නේ පින්වන්ත මවකගේ ජීවිත චරිතය ගැන. අපේ පින්වන්ත ලොකු හාමුදුරුවන්ට දැනෙන වටිනා කියන අතීත මතක ආවර්ජනයක් ගැන. මේ පුංචි කතාව මේ විදිහට ආරම්භ වෙන්නට පෙර මගෙත් එක්ක වැඩ ඉන්නවා ඓතිහාසික දෙහිප්පාව රාජමහා විහාරාධිපති දෙහිප්පාව දේවතිස්ස මූලික පිරිවෙනේ වත්මන් කෘත්‍යාධිකාරී මේ පලාගල අහසයට හරියට දෙහිප්පාව රාජමහා විහාරයේ අද පුන් සඳක් වගේ බබලන්නේ අපේ පින්වන්ත ලොකු හාමුදුරුවෝ නිසා. කලාවට ආදරය කරන සාහිත්‍ය සුපෝෂණය කරන වත්මන් අවදියේ දක්නට නොලැබෙන අතිශයින් දුර්ලභ යතිවරයන්න් වහන්සේ නමක් තමයි මගෙත් එක්ක අද මේ පුංචි සංවාදයට නැත්තම් මේ අවස්ථාවට එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ මට නම කියන්න අවසරයි සාහිත්‍ය ශූරී කලාභූෂණ සම්මානලාභී කදානේ සද්ධානන්ද අපේ පින්වන්ත ලොකු හාමුදුරුවෝ වහන්සේ එක්ක. මේ කතාව මෙතනින් එහාට දිගහැරෙන්නේ හැම අම්මා කෙනෙකුටම උපහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන්. ඒ විතරක් නෙවෙයි. හැම අම්මා කෙනෙකුටම නිවන් අවබෝධයම සැලසේවා කියන පැතුමින් මේ සාකච්ඡාව ආරම්භ වෙන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි. මේ පින්වන්ත යතිවරයන්න් වහන්සේ දසමාසයක් කුසේ දරාගෙන මේ ලෝකෙට බිහි කරලා ජීවිතේ විඳින්න හැකි උපරිම දුක් වේදනා සියල්ල විඳ දරාගෙන සම්බුද්ධ ශාසනයට පූජා කළ අපේ කඳානේ සද්ධානන්ද පින්වන්ත ලොකු හාමුදුරන් වහන්සේගේ ආදරණීය අම්මා ගැන තමයි මේ අතීත මතක ආවර්ජනය අපි සිදු කරන්නේ. ඉතින් පින්වන්ත හාමුදුරුවනේ ලොකු හාමුදුරුවනේ දෙපා නැමද ඔබ වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. අපේ ආදරණීය අම්මා ගැන කතා කරනකොට අපිට පුදුම සංවේගයක් ඇති වෙන එක ඇත්ත. ඒත් අම්මා ගැන කතා කළ යුතුමයි. අද ජීවිතේ පොළොවේ පය ගහලා අපි මේ ජීවිතය ගෙවන්නේ අපේ අම්මා හින්දා. ඉතින් මං හරි ආසයි දැනගන්න අපේ පින්වන්ත ලොකු හාමුදුරුවන්ගේ මුවින්ම අම්මා කියන්නේ මොන වගේ චරිතයක් විදිහටද ලොකු හාමුදුරුවන්ට දැනෙන්නේ. පළමුවෙන්ම අපේ දෙමට ගොල්ලාගම සෝමරතන පින්වන්ත පණ්ඩිත හාමුදුරුවන්ට මම් පින් දෙන්න ඕනේ. බුදුගේන රජමහා විහාරස්ථානයේ කටයුතු කරමින් අධ්‍යාපනයෙන් ඉහළම උපාධි ලබාගෙන
අසීමිත හැකියාවන් ගොන්නක් තියාගෙන විශාල ශාසනික මෙහෙවරක නියැලෙන ගුරු සේවයේ පවා අත්හැරපු ශාසනය වෙනුවෙන්ම කැපවෙච්ච ඔබ වහන්සේ වගේ පින්වන්ත තරුණ යතිවරයාණන් වහන්සේ නමක් එක්ක මට මගේ අම්මා ගැන කතා කරන්නට ලැබිච්ච එකත් මට එක මහා මගේ පිනක් කියලා මං සලකන්නේ. අපේ හාමුදුරනේ පණ්ඩිත හාමුදුරනේ අප්පච්චි නැති ඔබ වහන්සේ ශාසනයට දීලා ඔබ වහන්සේව මේ වගේ තත්ත්වයකට ගෙනාපු වහන්සේගේ මෑණියන්ට වහන්සේ කොයි තරම් සමීපද කියන එක මං හොඳට දන්නවා. ඊයේ පෙරේදා අපේ හාමුදුරන්ගේ මව්තුමියගේ උපන්දිනේ ආදරයෙන් සමරුවා. අද අපේ හාමුදුරනේ මගේ අම්මගේ 12 වෙනි ගුණානුස්මරණ දවස. එහෙමයි. අපි දෙන්නම එක පිළක. ඉතින් මේ ඒ දවසක මගේ අම්මා පිළිබඳව පොඩ්ඩක් මතකාවර්ජනයක් කරන්නට ඔබ වහන්සේත් එක්ක ලැබීම පිනක්. අපට දිග වෙලාවක් ඒ වෙනුවෙන් කතා කරන්න බැරි වෙයි. අපි සෝමනතන පණ්ඩිත හාමුදුරනේ මගේ අම්මා සදහැවත් උපාසිකාවක් නෙමෙයි. මගේ අම්මා වෙනස් සමයක් අදහපු ගැහැණියක්. අම්මා නපුරු යත්තටම. අපේ අම්මා හරි නපුරු. හැබැයි ඒ නපුරු ලෝකෙට අපේ අම්මා කටුවත්තක්. මං හිතනවා ඒ අසල්වාසීන් එක්ක නිතර සම්දු දබර කරන්න ගියත් අපේ දඟකාර වැඩවලදී අපිව ආරක්ෂා කරගන්න කියලා මට හිතෙන්නේ. එහෙමයි. ඒ වගේ තමයි මේ අපේ අම්මා හරියට මහන්සියලා වැඩ කරනවා. අම්මා රහටු වෙනවා. එහෙමයි. අම්මා නපුරේ වගේම සෝමනතන හාමුදුරනේ වෙලාවකට අපේ අම්මා මොහොතක් වගේ අනිසක. අපි ගෙවන ජීවිතයේ පින්වන්ත ලොකු හාමුදුරනේ අම්මාවරු එහෙම තමයි. අපිට සමාන කලාවට අපේ අම්මා ඒ මොන ස්වභාවයෙන් හිටියත් අපිට අපේ අම්මා. ඉතින් මං මේ කාරණාවට තව චූටි දෙයක් එකතු කරනවා ලොකු හාමුදුරනේ. අම්මගේ ආගමික මොහොනුවර මොන වගේ ඇතිද? වහන්සේ දිහා දකිනකොට අපිට දැනෙනවා වෙනම පැත්තක්. මං හිතන්නේ නිවුණු බුදු බුදෙක් දකින්න අම්මේ ගොඩාක් පින් කරන්න ඕනේ. අම්මා හිටියත් නොහිටියත් සමහරක් වෙලාවට අපිට දැනෙන කාරණාවක් තමයි ලොකු හාමුදුරනේ. අම්මා ඈතින් හරි අපේ තියෙන ගුණේ දිහා බලාගෙන අම්මා ආශිර්වාද කරනවා. ඉතින් මං ආසයි ලොකු හාමුදුරන්ගේ මේ ජීවිත කතාව මේ අම්මා පිළිබඳව කරන මතකාවර්ජනයේදී අම්මගේ ආගමික පරිසරය මොන වගේ ඇතිද කියලා මට දැනගන්න. අපේ හාමුදුරනේ අපේ අම්මා නෝගත්. අම්මගේ අස්සන හරි ලොකුයි. අපේ අම්මගේ නම මේරි සපරමාදු. සපරමාදුලා කියන්නේ මං උපන්නේ එතකොට උතුරු කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ දිස්ත්‍රික්කයේ කඳාන කියන නගරේ පිටුම නගරේ අපේ උපන් පරිසරයට කියන්නේ බටකම කියලා. ওই පරිසරය තමයි අපි ජීවත් වුණේ. මේ අම්මා උගත් කෙනෙක් නෙමෙයි. ඒ නිසා අම්මට වැඩි එහෙම ලෝකය පිළිබඳව
දැනුමක් ආબෝධයක් අපේ අම්මට තිබුණේ නැහැ. අම්මා උපත්තියෙන්ම කතෝලිකයි. හැබැයි අම්මා පල්ලි ගියේ නැහැ. මම දන්න දවසකවත් අම්මා පල්ලි ගිහිල්ලා නැහැ. දැන් මට ඉන්නවා නංගිලා දෙන්නේ. බාලයා මල්ලි ආවේ උඟක් පහු වෙලා. ලොකු නංගි එක තමයි අපේ මගේ ජීවිතේ පොඩි කාලේ ගොඩක් ගෙවුනේ චූටි නංගිට ඊට පස්සේ ආවේ. අපි දෙන්නව ලෑස්ති කරලා ඉරිදට පල්ලි අරිනවා. දතකට මඩවල පිරිසු කරලා නුන් අන්දවල නෝර දවාම පල්ලි අරිනවා. අම්මා පල්ලි අරිනවා. අම්මට ආගම දහම පිළිබඳව ලොකු ඇල්මක් එහෙම තිබුණේ නැහැ. මට දැනෙන්නේ නැහැ මේක. එහෙමයි. ඉතින් ලොකු හාමුදුරනේ දැන් අම්මා ගැන එහෙම වහන්සේට දැනෙන විදිය. ඒක හරි වෙනස් දෙයක් මං ජීවිතේ නහබු. අපි ජීවිතේ සමහරක් වෙලාවට අපි තුල තියෙන මේ අවංක භාවය අතිශයින් වැදගත් අපේ ජීවිතේට. ලොකු හාමුදුර හරියම මේ ලෙන්ගතුව ආදරණීයව එහෙම කියනවා දැනුණාම ඇත්තටම ලොකු සතුටක් දැනුණා. අම්මා වුණත් කවුරු වුණත් නේද? ඒ ඇත්ත යථාර්ථය ඔබ වහන්සේ ප්‍රකාශ කිරීම පිළිබඳව ඒත් එක්කම අපේ ජීවිතයේ ළමා කාලයක් ගෙවනවා. පැවිදි වුණු අපිට සමහරක ළමා කාලයක් ගෙවන්න වුණු අවස්ථා බොහොම සීමා සහිතයි. අපිත් ආසයි වත්තේ පිටියේ ඇවිදලා දුවලා පැනලා සෙල්ලම් කරලා බොහොම ලෙන්ගතු මේ ආදරණීය හැඟුමන් එක්ක ජීවිතේ පවත්වාගෙන යනවා. ඉතින් මම මේ කතිකාවේ ඉදිරියට යන්නේ ලොකු හාමුදුරුවන්ටත් සහෝදර සහෝදරියෝ එක්ක ගෙවුණු ලස්සන ළමා කාලයක් ඇති. ඒ ළමා කාලේ කොහොමද අම්මත් ඒ ළමා ලෝකයේ ඉහළින් ඉන්නේ නැති. ඒ හැමදේම ඇතුලේ ගෙවුණු ස්වභාවය පිළිබඳව අපි ආසය ලොකු හාමුදුරුවනේ දැනගන්න මේ වෙලාවේ. අය පණ්ඩිත හාමුදුරනේ ළමා කාලයක් මට තිබුණේ වයසින් විතරයි. එහෙමයි. ඒ වයසට සරිලන ළමාවියක් මට තිබුණේ නැහැ. ළමා කාලේ මහා ඛේදවාචකයක් මගේ. විශේෂයෙන් අප්පච්චිගේ තාඩන පීඩන වලට මම ලක් වෙච්ච වාර අනන්තයි. ඒ හැම වෙලාවකම අනිත් අම්මලා වගේම රෙද්දි ඔතාගෙන තාත්තා ගහන්න දරද්දි රැක්කේ අම්මා. මට විතරක් නෙවෙයි නංගිලා දෙන්නටත් මල්ලිටත් වෙන අම්මලා වගේම පණ වගේ අපිට ආදරය කළා. පණ දීලා ආදරය කළා. ඒ කාලෙත් අපි මේ පෝසත්කම් තිබිච්ච මිනිස්සු නෙමෙයි. එදිනෙදා වේලදී හොයාගත්තේ අපේ අප්පච්චි පොඩි රස්සාවක් කරේ. ඒක අපිට මදි. එවුණට අපිට ලොකු වත්තක් තිබුණා. ඒකේ කොස් දෙල් පොල් එමට තිබ්බා. ඉතින් අම්මා තම්බ හරි අපිට කන්න බොන්න දුන්නා. ආදරේ ලෙන්ගතුකම උපරිමයෙන් දුන්නා. අසනීප වෙච්ච වෙලාවල් වලදී පොඩි හරි අසනීපයක් ලැබුණොත් අම්මා පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ. වෙද ගෙදරට අරගෙන යන්නේ. ඒ වගේ අර කිකිලියක් කටවුන්ට කොහොමද රැකවරණය දෙන්නේ? අම්මා ඒ තරම්ම අපිට ආදරය කළා. කොච්චර ආදරය කළාද කියනවා අම්මා. එක දවසක් අපේ ගේ පල්ලෙහා ගේ ඉදර ළඟම තියෙන්නේ විල්යාවේ. එතන අලුතෙන් වැහැලා අලුත් මාළු වගේක් ඇවිල්ලා හිටියා. නංගි මායි ගිහිල්ලා මේ මාළු බලනකොට අපි ළඟම අකුණක් පෙපුරුවා. වැලින්නක් වගේ දුවගෙන ආවම අපි දෙන්නව අරගෙන ගියේ මේ ජීවිතය ඇතුළට. ඒ මතක කවදාවත් අමතක කරන්න බෑ. අම්මා වෙනුවෙන් කඳුළු අහලනවා වෙලාවේ අය පණ්ඩිත හාමුදුරනේ මට ඕනකම මෙන්න මේවා මේ අපේ අම්මා මෙහෙම අම්මලා හිටියා කියලා.
පොඩ්ඩක් දැන අම්මගේ ආදරය හිතාගන්න බැරි තරම් ලොකු හාමුදුරනේ. ඒ තරම් මහසේෂ්ඨ බවක් අපිට දැනෙනවා මේ කතාව ඉස්සරහට ඇරගෙන යනකොට. තව එකක් මම එකතු කරන්න ඕනේ. එහෙමයි. අපේ ගෙවල් ළඟින් යනවා ලොකු කැනල් එකක්. එහෙමයි. ඇලක්. ඒක ඕලන්දක්කාරව යනවා. මේ කැලේ ගිහින්. නංගි මල්ලි නාන්න ගිහිල්ලා. නාන්නේ කිඹුලෝ. එහෙමයි. ඊට පස්සේ කොහොම හරි අම්මා ගිහිල්ලා අම්මගේ ඇහැ වහලා මේ දෙන්න ගහගෙන ගිස්ස ගඟේ. අම්මා පැනලා මේ දෙන්නව ගහගෙන යන්න නොදී අල්ලගෙන. හැබැයි අම්මත් යට. නංගි මල්ලිත් යට. පේන්නේ නැහැ. උතනින් බයිසිකල් එක වයසක කෙනෙක් යනකොට මොකක් හරි අමුත්තක් දැනිලා නවත්තලා බලනකොට බුබුල් වෙනවලු කෙස් ටිකක් ඉස්සරහට උඩට එනවා වෙනවලු. මෙයා පැනලා අරගෙන ඇදලා අරගෙන එනකොටත් අර නංගි මල්ලි දෙන්නව අල්ලගෙන අම්මා ගම්පතුලේ. අපේ අම්මා අඬන්නේ තු ඉන්නේ කොහොමද සෝමරතන හාමුදුරුවෝ? අම්මගේ කැපකිරීම මහ පොදුමයි. එහෙම ශක්ති සම්පන්න බවක් තිබ්බා. අපිට ආදරය කළා. ලස්සන ගීතයකක් තියෙන්නේ දෙවෙනි බුදුන් ලෙස ලෝම වම් කළ නේද? සුනින්දර සිනමාත්. එහෙමයි. ඒ ගීතයෙන් බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම අම්මට දෙන්න ඕනේ ඉහළම ගෞරවය දුන්නා. මං හිතන විදිහට ලොකු හාමුදුරන්ගේ හදවතෙන් ඒ ගෞරවය මං හිතනවා ඒ හා සමානවම ජීවිතේ අම්මට තියෙනවා. ඒක නිසා අම්මා හිටියනම් කියන හැඟීම අපිට එනවනේ ලොකු හාමුදුරනේ. සත්‍යකින් මේ කහවත දරාගෙන හිටියට අපි තුලත් මහා නිවුණු සහ කලබලකාරී මිනිස්සෙක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම ඇතුලේ ජීවිතයේ සමහරක් වෙලාවට සංවේගයක් දැනෙන හැම වෙලාවකම අපිට මතක් වෙන්නේ අපේ අම්මා. සමහරක් වෙලාවට ලෙඩක් දුකක් හැදුනත් අපිට අපේ අම්මා ළඟ හිටියානම් කියන හැඟීම අම්මේ කියලා නිකම්ම කියවෙනවා. එහෙමයි ලොකු අම්මේ අම්මෝ අනේ අම්මේ නේද? හිතන නෙවෙයි. මට ඔබ වහන්සේට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. ඉතින් එහෙම දැනුණු දවස් තියෙනවද ලොකු හාමුදුරනේ අම්මා මතක් වෙලා? මං කිටිම එකක් කියන්න. එහෙමයි. අපේ හැමෝනේ මම හරියට අඬපු කෙනෙක් පුංචි කාලේ. මට ලැජ්ජයි. ඉතින් අද මේ මහාන වෙලා මෙච්චර වයසට ගිහලා මෙහෙම දරාගෙන ඉන්න කාලෙක සෝමනතල මන්ජාමනේ මට පොඩි දෙයකට කමුල් වෙනවා. හරි අමාරුයි. අපි හරි සංවේදී හිත මේ හරි සංවේදී හිත වෙලාවකට හිතන මම පරාදද කියලා. ඒකෙන් වැඩිපුරම කඳුළු වෙන අවස්ථා දෙකක් මගේ ජීවිතේ තියෙනවා. කොතන කොයි තැන වුණත් නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකාවේ ජාතික ගීතය වාදනය වෙනකොට අපේ ආදරේ මට කඳුළු වෙනක වළක්ව ගන්න බෑ. ඒ වගේ වෙලාවකට අංග චලනයක්වත් කරන්න බෑ. කන්නඩ දෙක අතරින් කඳුළු ගලාගෙන යනවා. අනිත් කාරණාව තමයි අම්මා මතක් වෙනකොට අම්මගේ අවසාන මොහොතේ අම්මගේ ගත කරපු දුක්ඛිත අවස්ථාව ඒ වෙනකොට මට අම්මා මතක් වෙනවා. අම්මා ජීවිතයේ හොඳ කළමනාකරණයක් දරුවන්ගේ ගොඩනගන්න හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන නිසා මට අහන්න හිතුණා ලොකු හාමුදුරන්ගේ අම්මත් හැම වෙලාවකම දරුවෙක් විදිහට ලොකු හාමුදුරු අම්මගේ සෙනෙහසට අනුගත වෙලා ඉන්නකොට ජීවිතේ කළමනාකරණය කරගන්න. ගිහි ජීවිතය ගෙවන කාලේ වුණත් අම්මා හැම වෙලාවකම ජීවිතයේ රැකවරණය ආරක්ෂාව සලසමින් ජීවිත අභිවෘද්ධිය හදපු අයුරු පිළිබඳව පුංචි වචනයක් දෙකක් ලොකු හාමුදුරනේ සිහිපත් කළා. පඬිතාණනි අපේ අම්මට මං කිව්වා අපේ අම්මා උගත් නෑ කියලා. අපේ අම්මට හොඳ කළමනාකරණයක් තිබුණේ නෑ. අම්මට කළමනාකරණයක් තිබුණේ නෑ. අම්මට තිබිච්ච එකම කළමනාකරණය තමයි හෙට දවසක් තියෙනවා කියන්නේ. හෙට දවසක් තියෙනවා. ඒ නිසා හෙට දවසට සූදානම් වෙන්න ඕන කියන එක අම්මා ළඟ තිබුණා.
මේ ඔක්කොටම ඕනේ ගැන සල්ලිනේ. අම රස්සාාවක් කිරුවේ නෑ. අපි තාත්තගේ රස්සාාව අපි ඔඩි කාලේ නැති වුණා. නැතිවුණට පස්සේ අපිට දරිද්‍රතාවය ජීවිතය පලවිනිවතාවට දැනුණා. ඒ වගේ වෙලාවට අපේ බොකු පිරවීමේ ඒ බරගත් අම්මනේ. නිසා අම්මා ස්වයං රැකියාවක් කළා. සත්තු ඇති කළා. සත්තු ඇති කළා. කුකුළු මාළු ඔය ඔක්කෝම මස් පිණිස අපේ අම්මාතින් හරියට එය අපරාධ කෙරුණා. සෝමනතන හාමුදුරුවෝ ඒ අම්ම අදහපු දර්ශනයත් ඒකට සමහරට හේතු වෙන්නේ නැති. මට තියෙන ලොකුම කම්පනය ඒක. මේ හැම අම්මා එක පව් කියලා අම්මා දැක්කේ නෑ. අපිට දැනුනේත් නෑ. ඒ ඔක්කොම කරේ අපි හින්දා. ඊළඟට අම්මට හොඳට පංකලාව පුළුවන්. පැද්දුරු මේ ඒ වගේ වියන්ඩ එහෙම පුළුවන්. අම්මා ඒක රෑ නිදිවරාගෙන පැදුරුවෙනවා. හොඳ මෝස්තර දාලා. ඒ කාලේ ලොකු හාමුදුරුවෝ අම්මට උපකාර කරන්න යන්නේ නැද්ද? මං කරන එකම උපකාරය තමයි අම්මා නිදිවරාගෙන පැදුරු වෙනකොට මං අම්මගේ පිටට හේතු වෙලා මේ අම්මගේ නිදි අම්මට නිදිනෙන්න උදව් කරන එක. වෙන මොකක්වත් නෙවෙයි සින්දු කියන එක. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සීවේ. ඕහයෝගේ අම්මටත් ඔය සින්දු හරිපා. උඹට ඉතින් ඔච්චරමනේ තියන්නේ. වෙන එකක් කියපන්කෝ. කියලා මම අම්මට මම උදව් කළේ ඒව. ඊළඟට ඉතින් අම්මගේ ඔය ඒ මං කියපු කර්මාන්තේ මම නැවත කියන්න කැමති නෑ. ඉතින් ඒ උදව්නේ ලොකු හාමුදුරුවෝ ඉතින් ඒත් එක්කම ජීවිතේ ගෙවාගෙන යනකොට අපි අම්මට ආදරයක් දෙනවා. හැබැයි අපේ ජීවිතේ සමහරක් වෙලාවට අම්මට වද දෙන තැන් නැතුවමත් නොවේ. ඉතින් අම්මගෙන් ජීවිතේ දඬුවම් එහෙම ලොකු හාමුදුරුවනේ හම්බෙලා නැද්ද? කවදාවත් නෑ නේපන් ඉතින් මට හිතුණා ඔබ වහන්සේ කහවි කියලා. මට කවදාවත් මට මතක නෑ අම්මා මට දඬුවමක් දුන්නා කියලා මට මතක නෑ. දීලම නෑ වෙන්න ඇති. හැබැයි සමහර අවස්ථාවල කතා නොකර ඉන්න. එහෙම කරනවා. ඉතින් මේ කතා බහේ ලොකු හාමුදුරනේ හරිම මේ ආදරණීය දේවල් ගොඩාක් හදවතේ මං හිතන්නේ දරාගෙන වහන්සේ ඉන්න බව මට දැනෙනවා. කියන්න ගොඩාක් දේවල් ඇති හිතේ හිර කරගෙන. ඒත් සමහරක් වෙලාවට මේ කතන්දරයේ ඇතුලේ මං හිතන්නේ මාතෘ ස්නේහය හදවතේ මතුවලා එනකොට අපේ හිතත් වෙලාවට ගොළු වෙන තැන් තියෙනවා ලොකු හාමුදුරනේ. ඉතින් කොහොම හරි අපි හැමෝම කාලය ගෑවෙමින් වයසට යනවානේ. අද මගේ පැවිදි ජීවිතේට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනකොට එදා අවුරුදු 20කට කලින් දැකපු ලොකු හාමුදුරුවෝ නෙවෙයි අද ඉන්නේ. එදා අවුරුදු 20කට කලින් දැකපු සෝමරතන හාමුදුරුවෝ නෙවෙයි දැන් ඉන්නේ. කාලයේ වේගෙන් ගත වෙනකොට ලොකු හාමුදුරුවනේ අපි හැමෝම වෙනස් වෙලා භෞතික වශයෙන් මේ කයේ විදිහටම තියෙනවා. ඒකෙත් වෙනස තියෙනවා. අපි ආකල්පීය වශයෙන් උත් වෙනම බුද්ධි ප්‍රබෝධයකුත් එක්ක විතක එළියට ඇවිල්ලා එහෙම නැත්නම් සමහරක් වෙලාවට අදහස් වශයෙන් ඍණාත්මක පැත්තකිනුත් සමහරක් වෙලාවට අපේ ජීවිතේ අපේ පමණක් නොව ලෝකයාගේ නතර වෙලා. කොහොම නමුත් මේ ජීවිතේ අපිට ජීවිතේෙම සැඳෑ සමයක් එනවා. ලොකු හමුදුර හැබැයි මේ ජීවිතේ ගෙවාගෙන යනකොට ඒ පින්කාර සැඳෑ සමය ලස්සනට අර්ථපූර්ණයක් සහිතව නිරාමිස සතුටකින් පුරව ගන්න හදන බව මට දැනෙනවා. හැබැයි මම ආසයි දැනගන්න අම්මගේ ජීවිතයේ අවසාන කාලේ මොන වගේ හැඟීමක්ද ලොකු හමුදුරනේ ගෙවුනේ කියලා මේ කතා බහේ මම හරි ආසයි දැනගන්න. කඳුළු ගලනම තැන එතන. වහන්සිකව මගේ සැන්දෑ සමය කම්පනයකින් තොරව දරාගන්න උත්සාහ කරන්න කියලා. මගේ අම්මගේ සැන්දෑ සමයනකොට මම පන්සලේ. මම පන්සලට
එනකොට අම්මට හයියක් තිබුණා තරමක් දුරට. හැබැයි ඒත් එක්ක තමයි අම්මා සැඳෑ සමයට පත් වුණේ. අපේ ගෙදර මම මගේ නංගිලා දෙන්න මල්ලි පුංචි කාලෙම කවුලින් ටිකක් ඇත්තලා හිටියේ. නංගිලා දෙන්නයි මායි තමයි හිටියේ. ඒ ඔක්කොම පිළිගත්තේ පවුලේ ප්‍රධානියා හැටියට තාත්තා නෙවෙයි, අප්පච්චි නෙවෙයි, මාව. ඉතින් මං කෙරේ තමයි අම්මගේ විශ්වාසය ඔක්කොම ගොඩ නැගිලා තිබුණේ. මම පන්සලට ආවට පස්සේ අම්මගේ සැඳෑ කාලේ අම්මා හරි අසරණ වුණා. නංගිලා උත්සාහ කළා අම්මට දෙන්න පුළුවන් උපරිම සැප දෙන්න. අම්මගේ මානසිකත්වය වෙනස් වුණා. අම්මා හොඳ සිහි කල්පනාවේ හිටියේ නැහැ. අන්තිම කාල සීමාවේ ලොකු නංගි ආව හිටියේ. ලොකු නංගි කියන්නේ එතකොට ලොකු නංගිගේ මහත්තයා මගේ ඥාති සහෝදරයන් මස්සිනානේ. එයත් කාලේ මැරිලා. නංගිගේ දරුවෝ නේ. ඒ තුල ඉන්නේ නංගි පෝෂණය වෙන්නේ. එහෙම තමයි හිටියේ. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මැරෙන්න ඉන්න ආසයි මහා ගෙදර. අම්මගේ ඕනකම තිබුණේ ඒක. ඒ වෙනකොට අපේ මහා ගෙදර වැහිලා ගිහිල්ලා කවුරුත් නැහැ. නංගිලත් කසාද බැඳලා මල්ලිත් බැඳලා. ඉතින් අපේ මහා ගෙදරයි කියන තැන පාළුවට ගිහිල්ලා. නමුත් අම්මා ජීවත් වුණේ මනසෙන් මහා ගෙදර. ඉතින් අම්මට ඕනකම තිබුණේ මාත් එක්ක මහා ගෙදර ඉන්න. අම්මා මහා හාමුදුරුවමක් හැටියට දැක්කේ නැහැ පණ්ඩිතාංගනේ. එහෙම දැක්කේ නැහැ. බුහාස්තාල පුතේ කොල්ලෝ කියලා කතා කරපු අවස්ථාවක් තිබ්බා. ඉතින් මේ ඒ ගැන හිතලම අම්මා අවසානයේ අවසයෙන් මට තියෙන ලොකුම කම්පනය ඒකයි. ඒක මම විශ්වාස කරන ලොකම කම්පනයක් හදවතට දැනෙන්නේ නැති. ඒත් අපි කන ආහාර අපේ බඩකට පුරවනවා. ඒත් අපි කන ආහාර ඇතුලේ වෙන කෙනෙක්ගේ බඩකට පිරෙන්නේ නැති බවත් අපි දන්නවා. ඒ වුණාට මම විශ්වාස කරනවා මේ කහවත දරාගෙන ඉන්න උදාහරණ ගුණයකින් පරිපූර්ණ කරගත්තු ඉන්වන්ත ස්වාමීන් වහන්සේ නමකට අම්මට ශක්තියක් වෙන්න පුළුවන්. අම්මා මියදුන වෙලාවේ ලොකු හාමුදුරුවන්ට දැනුණු හැඟීම් ගොඩක් ඇති. ඒ හැඟීමත් එක්ක ලොකු හාමුදුරුව අධිෂ්ඨානයක් තියාගෙන අම්මා වෙනුවෙන් මොන වගේ දෙයක්ද කරන්න ඇත්තටම කල්පනා කරේ මේ ජීවිතේ. අම්මගේ ඊළඟ ආයිති භවය අම්මා ලොකු හාමුදුරුව මේ කතාව ඇතුලේ කියපු කාරණාවක් තමයි අම්මා දහමට ලැබියාවක් නැති බවත්. ඒ වගේම තමයි අම්මට බුදුදහම පිළිබඳව ලොකු ඇල්මක් නොතිබුණු බව තිබුණේ. ඒ වගේම අම්මා නිතරම විශේෂයෙන්ම ඒ ආගමට අනුකූලව සත්තු වෙළඳාම් කරමින් ජීවිතේ කල් ගෙවන්න උත්සාහවන්ත වීම ඇතුලේ ඒකේ නීරස බව ඒ ඇතුලේ යම් කලකිරීම සහගත ස්වභාවයක් ලොකු හාමුදුරුවෝ දැක්කාට අම්මා ධර්මයේ ගැන වැඩි අවබෝධයක් නැති නිසා අම්මා ඒක කරන්නේ නැති කියලා කියනවා මට දැනුණා. මට ඇහුණා. ඉතින් ඒත් එක්කම ලොකු හාමුදුරන්ට දැනුනේ මේ වගේ අම්මා කෙනෙක් ජීවිතේට අපිට ලැබීම වාග්යක්. හැබැයි ඒ අම්මගේ ඊළඟ ප්‍රතිසන්දිගත භවය ශක්තිමත් කරන්නට ලොකු හාමුදුරුවෝ මොන වගේ තීරණයක්ද දැන් අරගෙන කටයුතු කරගෙන යන්නේ. අපේ හඳුන්නේ අම්මගේ ඊළඟ ආයති භවය පිළිබඳව මට සතුටු වෙන්න බෑ. අවංකව මේක වෙන්න ඕනේ. ඒකට ගොඩාක් දුරට අම්මට කුසල් කියන දේ අම්මා සිද්ධ කරගෙන නෑ. මම දෙන්න උත්සාහ කරා. මගෙත් එක්ක පින්කම් කරන්න අම්මට ලොකු ආසාවක් තිබුණා. සිල් ගන්නත් ආසාවක් අම්මට තිබුණා. නමුත් අම්මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැනේ. මේ පරිණත උපාසිකාවෝ උපාසකවරු අතර අම්මා හැල්ලුවට ලක් වෙයි කියන. අම්මා නැති වෙනකොට ලොකු හාමුදුරුවනේ අම්මගේ වයස කොයි වගේද? අම්මට 85ක් විතර නැති වෙනකොට. ඔව්. එතකොට මං අර කිව්වේ අවසාන කාලේ සිහි කල්පනාවක් තිබුණේ නෑ කියලා. දැන් අම්මා මරණාසන්න මොහොතේ මම ගියා. ගිහිල්ලා අපේ ලොකු නංගිත් හිටියා, චුටි නංගිත් හිටියා. අපි බලාගෙන ගියා අම්මා හයියෙන් හුස්ම ගත්තා.
මගේ ළඟ අපේ හාමුදුරනේ වටාපතත් අතේ, මගේ ළඟ වටාපතත් අතේ. මගේ හිත කියනවා දැන් මේ අම්මගේ අවසාන මොහොත කියලා. මම මොකද දන්නවද කරේ? මේ පොඩි ටෙලිෆෝන් එක අරගෙන හැම තැනම ඇවිද කතා කළා ඉස්පිරිතාලෙට දොස්තර මහත්තයෙක් ගෙනා ගන්න අම්මට. මොහොතක් හරි ජීවිතේ දෙන්න. වටාපතක් තිබුණාට මට පිරිත් ටිකක් කියන්න, අම්මගේ කටට වතුර ටිකක් දාන්න. එහෙම දෙයක්, එහෙම කල්පනාවක් නෙවෙයි මට තිබුණේ. මම කරේ දොස්තර කෙනෙක් සම්බන්ධ කරගන්න කරපු උත්සාහය. ඒ විදිහටම අම්මා බුදු පුතෙක් ළඟ ඉඳගෙන පිරිත් ටිකක් කියන්න බැරි. සමහර අම්මට පින් තිබුණේ නැහැ. එතකොට අම්මා කුසල් කරලා තිබුණේ නැති නිසා මම අදට කරන්නේ අපේ හාමුදුරනේ මගේ වස්තුව චෛත්‍ය මොතන තමයි මගේ ජීවිතේ. එහෙමයි. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම මම නැන්දෑවට පැයක් විතර චෛත්‍ය ගාව ඉන්නවා. තුනුරුවන් ඇඳලා බුදුහාමුදුරුවෝ වැඳලා මම අම්මට පින් දෙනවා. පින් දීලා පළමුවෙන්ම කියන්නේ උපනුපන් ආත්මයක් ගානේ මිසදුටු කුලයක උපදින්න එපා කියලා. මේ කලන්තරේ අවසානයේ ලොකු හාමුදුරු විවෘතවම කිව්වේ තාමත් වැදගත් කාරණාවක්. සමහරක් ඒවා අපේ ජීවිත කතාව ඇතුළේ තියෙන අඳුරු පැතිකඩවල අපි කතා කරන්නේ නැහැ. ඒක කෙනෙක් සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතයේ තමන්ගේ ආත්මගරුත්වය විදේ කියලා. හැබැයි ලොකු හාමුදුරු හිතන විදිහ හරි ගෞරවනීය වෙන්නේ ලොකු හාමුදුරුවෝ මේ කියපු වචනයක් නිසා තමයි මේ ඇත්ත දැනගන්න ඕනේ තව කෙනෙකුට ජීවිතේ වෙනස් කරගන්න. ඒ ලොකු හාමුදුරුවෝ එහෙම හිතන්න පුරුදුනේ. මට මෙහෙම කියන්න ඕනේ මේ අපිටත් පොඩි කාලේ සෝමරත්න හාමුදුරුවෝනේ අම්මා තාත්තා පිළිබඳව මහා ලොකු ගෞරවයක් අභිමානයක් තිබුණේ නැහැ. ඒ අපි ජීවත් වෙච්ච සංස්කෘතිය, ඒ පරිසරයත් එක්ක වෙච්ච අපට ඇහෙන දේවල් අම්මලා තාත්තලා කියන්නේ කවුද? පුළු හැදුවා නම් ඔය වගේ දේවල් තමයි අපිට පොඩි කාලේ ඉඳන් ඇහුනේ. ඒ නිසා එහෙම ගෞරවය ඔබ වහන්සේට කියන්නේ මං කවදාවත් අපේ අම්මට තාත්තට වැඳලා නැහැ කියන්නේ. මහාන වෙන දවසේවත් වැඳේ. එහෙම වැඳලා පුරුද්දක් තිබුණේ නැහැ අපිට. එහෙම සංස්කෘතියක අපි හැදුනේ අවසානයේ දෝතරා බුදුහාමුදුරුවන්ගේ දර්ශනය නිසා නේ මගේ ඇස් පැදුනේ. ඒ නිසා අපේ අම්මට මොනවා හරි දෙයක් සංසාරේ නැතුව ගියා නම් අද මං අම්මා වෙනුවෙන් පිනක් කරලා පින් අනුමෝදන් වෙන්නේ මං පැවිදි වෙච්ච නිසා. ඒකට අම්මා මට අවසරය දුන්නානේ. විරෝධතාවය දැක්වේ නැහැ. ඒ නිසා අද මට ලැබෙන හැම මොහොතකම මොනවා හරි පුංචි දෙයක් හරි කරලා මං අම්මට පින් දෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වෙන මිසදුතු කුලයක ඉපදෙන්න ලැබෙන්න එපා. සම්මා දිට්ඨික මේ වගේ බෞද්ධ උපාසිකාවක් වෙලා නිවන් දකින්නකන් ඉපදෙන්න ඕනේ. නිවන් දකින්නකන් ඉපදෙන්න ඕනේ. හැබැයි ආයි කවදාවත් මට අම්මා වෙන්න එපා කියලා මම කිව්වා. ඕක කතා බහල කොහොමදරනේ? ඊකින් දිගටම තවත් ආසයි කතා කරන්න. බොහෝ දොරදුරු කුඩාක් අම්ම ගැන කියවනවා. අපේ ජීවිතයටත් මේ වගේ අදහස් ඇත්තටම ජීවිතයේ හරියට මණිකක් වගේ වටින ඇත්තටම ජීවිතයේ මතක ආවර්ජනයක් නැත්නම් වටින අදහස් ගොඩාක් ලොකු හාමුදුරුවෝ හම්බුවේ බොහොම අවංකභාවයෙන්. මේ හැම දිනාටම දැනගන්න කෙනෙකුගේ ජීවිතයක් සුවපත් කරන්න අම්මා පිළිබඳව ඇති වටිනාකම් මෙන්ම කෙනෙකුගේ ජීවිතවල තියෙන අඳුරු පැතිකඩ ගැන පැහැදිලි කරලා තව කෙනෙකුගේ ජීවිතය හදාගන්න තමන්ගේම ජීවිත කතාව ඇතුලේ මේ වගේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව මට ඔබ වහන්සේගේ තියෙන පරාර්ථකාමීත්වය ගැන හිතා ගන්න බෑ. ඒක හරි ශ්‍රේෂ්ඨ වැඩක්. මම හිතනවා අර බුදු බණට හීලා වුණු බුදු පුතු හැමදාම
බොහොම නියුණු ස්වභාවයෙන් යුක්තයි. වහන්සේලා තියෙන මහා නියුණු හිතක්. ඒ නියුණු හිත නිසා මම විශ්වාස කරනවා ගී පදවැල්, ලස්සන කවි පදවැල් ඉක්මනට ලොකු හාමුදුරුවන්ගේ ජීවිතයෙන් ලියවෙනවා. මෙහෙම ලියවෙනකොට අම්මා ගැන වචන ගොඩක් හදවතට මතුවෙලා එනවා ඇති. අම්මා පාදක කරගෙන කලාවට නිර්මාණ බිහිවුණු තැන් ලොකු හාමුදුරනේ මම ආසයි තියනවාද කියලා දැනගන්න. මමත් හරි ආසයි අපේ සොංගලන පණ්ඩිත හාමුදුරනේ ඒ ප්‍රවේශයට. මම අවුරුදු 10 එහෙම නැත්නම් පහේ පන්තියේ ඉන්න කාලේ ඉඳලම තමයි ලියන්න පටන් ගත්තේ. ගීත සාහිත්‍ය ගත්තොත් මම මගේ මේ පැතුලේ මම ලියලා තියෙන දේවල් කොච්චරද කියලා පීදුරු තුඩු ඉඳලා දෙහොඳර දුරට අදින්න පුළුවන් රූලා. ඒ අතර ලියපු කවි සින්දු කරපු ගීත කරපුවා 400ක් විතර තියෙනවා. අම්මා ගැන ලියලා තියෙන්නේ ගීත දෙකයි ලියලා තියෙන්නේ. හැබැයි ඒ ගීත දෙකම මගේ අම්මා ගැන. ලොකු හාමුදුරුවෝ ලියපු ලස්සන අර සසර කතරේ අතරමඟ තියෙන කෘතියේ හරි සිද්දුටු පද පෙළයක් තියෙනවා. මට දැනුනේ මේ මිනිස්සු මායාවක ඉන්න ගතියක් මේ සමාජය දිහා බලනකොට දැනෙනවා. සමහරක් වෙලාවට මතු පිටින් එක චරිතයක් සහ ඇතුළාන්තයෙන් තවත් චරිතයක් විදිහට දකින්න තැන්. ඉතින් එහෙම බෞද්ධ මහෝපාසිකා උපාසක ඇතුන් මොහොමයි. එහෙම අතරේ ලොකු හාමුදුරුවෝ ලියන පදයක් මම දැක්කා. අනේ පිඩු සිටු විශාකාවන් දුටුව දවසක් නෑ. දේවදත් මාගම්ගේ පරපුර මතක හිටියෙත් නෑ. මේක හරියට මේ අපේ ජීවිතවලට මේ සමීප වෙන අතරේ ලොකු හාමුදුරුවෝ ලියපු ලස්සන වචනයක් මගේ මතේ ඒ කියන්නේ ඒ වචන ගොන්න ඇතුළම මේ අවසානයේ ලියපු හරි සිද්ගත්තුළු පද පෙළයක් මට හම්බ වුණා. ඒ තමයි කරුමේ කැරකී ගෙවනවා මිස කවුරුවත් පලි නැහැ. ඉතින් මට දැනුනේ මේ අනුන්ගේ දේවල් තමන්ගේ වෙන්නේ නැහැ. තමන් කරන දේවල් අන් අයට පැවරෙන්නේ නැහැ කියන එක. මේ ගෙවපු පැවිදි ජීවිතය ඇතුලේ මම ආසයි දැනගන්න ලොකු හාමුදුරුවෝ ඇත්තටම සතුටින් ඉන්නේ. ඒ සතුට නිරාමිෂ සතුටක් විදිහට පරිවර්තනය කරගන්න තාමත් ඔබ වහන්සේ වීර්යය වඩනවාද? සාහිත්‍යයෙන් ඒක අපි තව දුරට කතා කරගෙන ගියොතුන් අත්ුක්කංශන එහෙම අපිට තියෙනවනේ. ඕවල්ට අහු වෙන්න පුළුවන්. අපි ශෝක්තියට යන්න පුළුවන්. අපි හඳුන්නේ අවශ්‍යම දේ මම ශාසනයට ආවේ සොයංග බුදුදහම හදාරලා. මම පුංචි කාලේ මගෙන් ලොකු අසාධාරණයක් වුණා බුදුහාමුදුරුවන්ට ශාසනයට. ඒකට වන්දි ගෙවන්න ආවේ. හැබැයි එතනදී නිවන් මඟ කියන එක මං ගාව තිබුණේ නැහැ. මට ඕනකම තුනේ මගෙන් වෙච්ච අත්තරද්දට බුදුහාමුදුරන්ට වන්දි ගෙවන්න. හැබැයි ශාසනයට එන්න උනාට පස්සේ මහාන වෙන්න උනාට පස්සේ මගේ ඒ දේ වෙනස් වුණා. මම බුදුහාමුදුරන්ගෙන් ගත්ත දේ යෝධම්මන් පස්සේ මම පස්සේ ඒ නිසා මම බුදුහාමුදුරන්ට කරන ලොකුම උපහාරය තමයි ගෞරවය තමයි මම මේ සසරෙන් අයින් වෙන කියන එක. ඒ මගේ ඉලක්කය තිබුණේ එතනට. එතකොට නමුත් මහානකමේදී මට හම්බුනේ මගේ නායක හාමුදුරුවන්ගෙන් පැහැදිලි කමතහනක් නෙවෙයි. අතක් බරට යතුරු කැරැල්ල. අපි ජීවිත කතාවෙත් ලොකු හාමුදුරුවනේ එහෙමම තමයි. ඒ වුණාට මේ පැවිදි ජීවිතය ඇතුලේ භික්ෂුවක් හැම වෙලාවකම මම හිතනවා පරාර්ථකාමී ගුණයකින් කටයුතු කරනවා. අර ලස්සන කවි පෙළියේ තව වචනයක් දෙකක් තිබුණා ලොකු හාමුදුරුවනේ මේ දෝෂනින්දා බැනුම් පමණට ආදරය දෙන්නේ. ඒකට මම මේ අපි කතා කරගෙන අපි කතිකාවත ඇතුලේ මට දැනුණා මේ අම්මා ගැන කිව්වේ.
පැවිදි වෙච්ච දවසේ ඉඳලා ගෙවාගෙන ආපු මේ ජීවිතේ ඇත්තටම දෝෂනින්ලා විතරද හම්බුනේ ගොඩක්. නැහැ වෙන වෙන දේවලුත් හිත් පැසසුම් නොලැබුණා නෙවෙයි ඒවා තිබුණා. හැබැයි ධර්මානුකූලව මං එතන අපේ හඳුරේ නැවතිලා නැහැ. ඒකටත් තියෙනවා අර නන්දමාලින් ඕන ව්‍යාපූර්ව නිර්මාණයක් පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකමයිට ඔබට රැවි නැගිටින්නේ. ඒක මටත් අපේ හාමුදුරුවන්ටත් උදාලා අපි ඔක්කොටම පොදුයි. අර බුදුරජාණන් වහන්සේ ලාභෝ අලාභෝ අයිසිලසීකේ නින්දා ප්‍රශංසා සුඛාන්ත දුක්ඛාන්ත. ඉතින් ඒ ගාථාපාඨයෙන් කියන දහම් කාරණාවක් තමයි ආවර මතු කරලා එතනදී ඒ කවි පන්තියේ මම හරිම ලෙන්ගත් වෙයි. මම මේ ළඟදී ධර්ම දේශනාවක් කරන වෙලේ මම ඒක හරියට ඇත්තම කිව්වද ලොකමහඳුනේ මේ ඒ කවි සංකල්පනා ටික පාදක කරගෙන මම ලොකු බණකුත් කිව්වා. සාදු සාදු. ඉතින් මට හරිම ඔබ වහන්සේ ගැන ලොකු ආඩම්බරයක් දැනුනේ. මට දැනුනේ ඔබ වහන්සේගේ ජීවිත කතාව කියලා ඒක. ඒක මේ හිතා ගන්න බැරි තරම් අපූර්ව අපතේලියක් සහ ජීවිතේ කියා දෙන පණිවිඩ ගොඩක්. ඉතින් මේ කතාවයි කෙනෙක්ගෙන් බොහොම සොඳුරු බවකින් යනකොට කාලයක් බොහොම ඉක්ම ගිහිල්ලා වරහඳත් ඈතින් පායා දිලෙන්න සූදානම්. ඉරත් බැස යනවා. ඉතින් මරත් දුරටත් කතා කරන්න තිබුණා නම් ජීවිතය අනිත් අපිට එකකින් පසක් කළා එහෙමයි. ඒක වළක්වන්නත් අපිට බෑ. ඉතින් අද දවසේදී ලොකු සතුටක් දැනුණා. මේ වගේ කුමාරට බුදු පුතෙක් ලෝකෙට දායාද කරපු එමන් අම්මා ගැන මේ විදිහට කතා කරන්න ලැබීම. අපි ආදරයෙන් මේක බලන් ඉන්න අයටත් පණිවිඩයක් කියන්න ලෝක හඳුනන අවසාන කතාවට. අවසානයේදී මේ සමස්තයම මේ විදිහට ඇත්තටම කිව්වොත් එහෙනම් මේක ජීවිත පාපෝච්චාරණයක්. කවුරුත් නොකියන පාපෝච්චාරණය. පැහැදිලිවම කවුරුත් සමහරක් වෙලාවට හිත ගලක් වගේ කරගෙන මේක අභ්‍යන්තරේ අංග වෙන හිතපු දෙයක් ලෝකයට කියන්නේ නැහැ ලෝක හඳුරන්නේ. මොකද්ද සමාජයට දෙන්න පණිවිඩය මේකේ? සෝනගලවුනේ තීදෙනේ මුදා හැරිය යුතුයි. එහෙමයි. නැපෝලියන් හීල් කියන මනෝවිද්‍යාඥයා කියනවා හිර කරන්න එපා කියලා. එහෙමයි. කියන්න කෙනෙක් නැත සමහර කියනවා අපට හානි වෙන්න පුළුවන් නේ. අජීවී වස්තුවකට කියන්නේ කියලා. මම කරන්නේ උගන්වුවට මගේ පීඩනේ මේ බෝල් පොයින්ට් පෑන් එකේ තුලට දීමක්. ඒක මුදා හැරීමක්. හැබැයි ඊට වඩා මට හිතෙනවා අම්මා පූජනීය වස්තුවක් මේ අපිට නිසා අපි තව ටික දවසකින් අපි මේ භවය මේ ගමන නිමා කරන ඒක අපේ අම්මලාව තියලා යන්න ඕනේ. ඒ අම්මලා තියලා යන්න ඕනේ. අද අම්මලාට ලොකු අසාධාරණයක් වෙනවා. මේ සමාජ රැල්ලත් එක්ක සමාජ රටාවත් එක්ක බටහිර කරන වෙලා අපේ අම්මලා කසවන වෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් හරි තරුණ ලාබාල හිත්වලට අම්මා කියන මේ සොඳුරු අකුරු පොනට වන්දනා කරන්න, ලෙන්ගතු වෙන්න, ලං වෙන්න, ඒ උණුසුම දෙන්න. ඒක තමයි මේ උත්සාහය ගන්න. මේ වෙලාවේ වහන්සේගේ අවංක අරමුණ මම හිතන්නේ සාක්ෂාත් වේවා කියලා අපි බොහොම ලෙන්ගතුව ලබහමුදුරට ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි කතන්දරය මේ ලංකාව පුරා ලෝකෙ පුරා ඉන්න දරුවන්ට ඇත්තටම ආදරය කරන ලිංගවන්ත හැම අම්මා කෙනෙකුටම උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන දෙයක් නෙවෙයි. මම මේ කතිකාවේ අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ අපේ ජීවිතේ වැරදුණු තැන් හදන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අම්මාට වැරදුණු තැන් බුදු පුතෙක් හදන්න ලොකු උත්සාහයක් ගත්ත බවක් මට දැනෙනවා. අවසානයේ කොහොමද කියනවා අම්මා දාලා යන්න වෙනවා කියලා. එතනදී ලොකුමහාමුදුරන්ගේ ජීවිතයේ
මේ ආධ්‍යාත්මික ගුණ වගාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සැබෑ ධර්මයටම අනුගත වෙලා ලොකු ශික්ෂණයකින් ජීවිතේ ගොඩ නගාගෙන ඉන්න බවත් අපිට දැනෙනවා. ඒ දැනෙන එකේ නැවත මේ මනුස්ස ලෝකෙට ජීවිතේ අත්වීමම ලොකු භාග්‍යයක්. හැබැයි නිරාමිස සතුට හොයාගෙන යන වහන්සේගේ ජීවිත කතාවේ නැවත නැවතත් මේ විදිහට මේ සංසාරේ නතර වෙන්න තාමත් ප්‍රියයිද? පොඩ්ඩක් කියන්නේ ඇල්මක් නෑ අපේ හාමුදුරුවෝ. ආදරේ ඒවා තියෙනවා. ඒවා අත්හැරගෙන මේ යන්නේ. කිසිම දෙයක් නෑ. මගේ ලොකු බලාපොරොත්තු නෑ මේවා කෙනෙක් සුදුසුක මම දන්නේ මගේ ඉලක්කය පළවෙනි දූපත සෝවාන් ඵලය. මම බණ පොතෙන් අතීතේ මම මුකුත් ඉගෙන ගන්න අපේ හඳුන්නේ. පඩියෙන් පඩිය යන්න ඕනේ. මට යන්න ඕනේ එතනට. අපිට අම්මලා කොච්චර හම්බෙන්නේ නැද්ද? තව කොච්චර අම්මලා හම්බ වෙයිද? මම ඒකයි කිව්වේ බැඳීම ඇල්ම මේ තියෙන්නේ කාමයේ රාගයේ මිශ්‍ර ආදරයක් ඇල්මක් නෙවෙයි. කරුණාව අනුකම්පාව මිශ්‍ර වෙච්ච එකක්. ඒ හින්දායි මම අම්මට පින් දෙන්නේ. පින් දීලා කියන්නේ ආයේ මගේ අම්මා වෙන්න එපා. සංසාරේ නිවන් දකින්න සුළු මට නැවත හම්බ වෙන්න එපා. නැවත මරණයක් නෙවෙයි. ඉතින් ඔබ වහන්සේගේ උතුම් ආරාධනාව මధు සංසාරේ දවසක නැත්නම් මේ භවයේදීම සාක්ෂාත් කරගෙන වහන්සේගේ අරමුණ ජය අරගෙන නිවලින්ම නිවෙන්න ශක්තිය ලැබේවා කියලා බොහොම ශිෂ්‍යවරයෙක් විදිහට, කල්යාණ මිත්‍රයෙක් විදිහට, සත්පුරුෂයෙක් විදිහට මේ වෙලාවේ පින්වන්ත ලොකු හාමුදුරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා. අපේ ජීවිතේ අපේ අම්මා අපේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන චරිතය. ඉතින් අද මේ කතා කරේ කදානේ සද්ධානන්ද කියන නාමය අද දීපාව අහසයට මහගෙලින් බබලනවා. ඒ විතරක් නෙවෙයි. කදාන කියන ගම්මානයටත් උන්වහන්සේ මහ එලියක්. ඒ විතරක් නෙවෙයි රටටත් එලියක්. ඒ වගේම උන්වහන්සේ මුළු සම්බුද්ධ ශාසනයටම පූජනීය මෙල වස්තුවක්. එනිසා සදා පූජනීය අපි ලොකු හාමුදුරුවෝ අද අපිට දුන්නේ නැත්නම් ලස්සන ඕදනක්. ඒ තමයි ජීවිතය ඇතුලේ තියෙන ඉර කරගෙන ඉන්න දේවල් කාටද කියන්න. අද කිව්වේ සෝමරත්න හාමුදුරුවන්ට නෙවෙයි ලෝකයට. ඒ වෙන කවුරුත් ගැන නෙවෙයි තමන්ගේ අම්මා ගැන. ඒ නිසා අම්මාට උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ මතු සසරේ කවදාවත් මිත්‍යා දෘෂ්ටික ස්වභාවය නම් ආයෙ ඉපදෙන්නත් එපා. අම්මා සම්මා දිට්ඨියටපත් වෙලා අම්මගේ ජීවිතය සසර දුක්ගින නිවාගෙන අම්මට නිවන් අවබෝධය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම තමයි උන්වහන්සේගේ අරමුණ. ඒ වෙනුවෙන් අපි ලොකු හාමුදුරුවෝ ගොඩාක් පින්දහම් වඩනවා. ධර්ම දේශනා පින්කම්, දානමය පින්කම්, ලස්සන පින්කතක් ආරම්භ කරලා උන්වහන්සේට ලැබෙන හැමදේම සත්පුරුෂයන් අතර නැත්තම් නැති බැරි මිනිසුන්ට බෙදා දීලා මම විශ්වාස කරනවා ඒ හැම පිනක්ම අම්මට අනුමෝදන් කරන්න වෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ විදිහට තියෙන නිසා මම විශ්වාස කරනවා තව තවත් ගොඩාක් අම්මා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ වෙයි. ඒ නිසා අද දවසේදී මේ කතා බහ දීපාව රාජමහා විහාරයේ මේ ගෞතාවුල්ලේ ඉඳලා නිමා කරන්න බොහොම කැමැත්තෙන්වත් නෙවෙයි. ආයෙත් දවසක අපේ ලොකු හාමුදුරුවන්ගේ ජීවිතේ තවත් බොහෝ තොරතුරු වැඩි කතා කරන්න. ඒ ඇතුලේ ඔබට ජීවිතේට යම් පණිවිඩයක් අපිට දෙන්න පුළුවන් නම් අපි ඒ වෙනුවෙන් වෙහසනවා. නිසා මේ වෙනුවෙන් අද අපි දොර බැහැර ගෙවාගෙන මේ පන්සලට ආවෙත් බොහොම හැඟීමකින් අපි මහා සංඝරත්නය අතර දෙයක් කියන්න ඕන ලොකු හාමුදුරුවන්ට වහන්සේට තියෙන ගෞරවය මහා ඉහළයි. අපේ හැම ආදවදකම තරුණ හාමුදුරුවෝ ටික ඒක අරමුණකට ඇවිල්ලා සත්පුරුෂයෝ වෙන්න වීරිය වඩනවා. මේ වඩන ගමන් මගේ
වහන්සේ තුළ තියෙන ගෞරවය අපේ හදවත්වල මහ ඉහළයි. ඒක නිසා ඒ නිවුණු බවට, ඒ කරුණා ගුණයට, ඒ මෛත්‍රියට, ඒ දයාවට වහන්සේ තුළ තියෙන ඒ අනුකම්පා සහගත පරාර්ථකාමී හැඟීම් වලට අපි හැමදාම ආදරෙයි. මම හිතනවා ඒක මහාචාර්යවරයෙකුටවත් සමහරක් වෙලාවට වත් මහාචාර්යවරයෙක් තුලවත් සමහරක් වෙලාවට නැති දෙයක්. ඒක සමහරක් වෙලාවට පොතපතේ දැනුමෙන්ම ලබා ගන්නත් බෑ. ජීවිතේ පොතපතේ දැනුමයි පරිණත භාවයයි ජීවිත අත්දැකීම් සහ තමන් හිතන විදිහත් එක තමන්ට තමන් තුළ මතුවෙන දේවල්. ඉතින් ඒක නිසා මේ හැම දෙයකටම හේතුව බුදුහාමුදුරුවෝ. ඒක නිසා අපිට දැනෙන්නේ අර බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති, බණක් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති එකයි තව අපි සංසාරේ කියලා මට දැනෙන්නේ. හැබැයි ඒ සසර ගමන නිමා කරගන්න ලැබුණු මේ අවස්ථාව චුට්ටක්වත් නොහැර මේ වඩන වීරිය සාක්ෂාත් කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම වහන්සේටත් මටත් අපි හැමෝටමත් මේ රූපරාම තුළ නැත්නම් මේ කතාව ශ්‍රවණය කරන හැම දිනාටමත් ශක්තිය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් මේ මාතෘ ස්නේහය පිරී ගිය මේ කතිකාවත නිමා කරනවා. මේ වෙනුවෙන් අපිට උපකාර කරන්නට යෙදුණු අපේ දර්ශන ජයසංග පුතාටත් ඒ වගේම චාමර අමරදිත් පතිරණ පුතාටත් මේ වෙලාවේ බෙහෙමින් පින් දෙන වීඩියෝ කරණයෙන් අපේ දර්ශන ජයසංග පුතා මහත් වූ ඒසක් ගන්නට යෙදුණ මේ කටයුත්ත අපි වෙනුවෙන් කරලා දෙන්න. පුතාටත් චාමර පුතාටත් පින් දෙමින් ආශිර්වාද කරමින් අපි සමුගන්නවා. හැම දිනාටම තෙරුවන්ගේ සරණින් යහපතක් වේවා, සුබදායී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔව් අපේ සෝමරතන පඬිතුක හම්බුනේ මටත් අවස්ථාව දෙන්න මේ මාහංගී අවස්ථාව මගේ මව්තුමිය වෙනුවෙන් මතක ගුණ ආවර්ජනයක් කරන්නට මට උපකාර කිරීම පිළිබඳව ඔබ වහන්සේට අනේක වාරයක් පින් මේ ලබාගත්තා වූ අනන්ත අපරිමිත කුසල් ඔබ වහන්සේ මෙලොවට ජනිත කරලා මේ පරලොව යන්න යෙදුන දයාබර අපච්චිගේ ආත්ම කරුට මම අනුමෝදන් කරන්න කැමති. ඒ වගේම පින්කෙතත්ව සුජීවත්ව වෙසෙන දයාබර මෞතුමියට දීර්ඝායු වේවා කියලා පුණ්‍යානුමෝදන ආශිර්වාද කරන්න කැමති. චානක පුතාට දර්ශන පුතාට මේක පින්කමක් මේ වෙනුවෙන් වෙහෙසීම පිළිබඳව පුතාලා දෙන්නටත් පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්බිමේ මාතෘ ගුණය පිළිබඳව කළ කතිකාවතේදී කතා බහේදී මේ වලට දිවකන්‍යවා ආගෙන හිටපු යම් කිසි අල්පේසාක මහේසාක දෙවියන් වහන්සේලා ඉන්නවනම් ඔබ වහන්සේලාටත් බොහොම පින්. ඔබ වහන්සේලාගේ දිවයිසුරු සම්පatti දියුණු වේවා. ඔබ වහන්සේලාගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය අපිටත් ලැබේවා. අපි යන සංසාර ගමනේ අවසානයේම දකින්න අපිට වහන්සේලාගේ පිහිට අත්‍යවශ්‍යයි. වහන්සේලාගේ රැකවරණය අත්‍යවශ්‍යයි. ඔබ වහන්සේලාටත් අපිට වගේ මේ කරගත්තු තුنين ලෞතර බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. තෙරුවන් සරණයි. සත්පුතුන් බිහි කළ අපේ අම්මාට බුදු වෙන්නටත් විවරණ දුන් අම්මාට අතපය වාරු නැති දවසක අම්මාට උවටන් කරමු මාතු බුදුවන අම්මාට
තම හදවතක් පාරට නොදාමන්න තිස්සෙම දාරු පෙමට පනනාල පුද දුන්න බුදු පුද සුනක්සේ අම්මාට සලකන්න මං වැදුවට මගේ අම්මේ සසුනට මන්දී උඹ සැනසියන් උඹ බුදු මග උවැසියක් නොවනට නිවනට යන්නට පින් දෙන්නම් මං හැමදාමත් සෙනෙහස දරා සසරක මග සොයනු එපා ජාති ජාති භවයක මුණ ගැසෙනු එපා උම්බරි කිසා සෝනලා මග හරිනු එපා අම්මේ නිවන මිස කිසිවෙක ඇලිනු එපා මාව මේ ලෝකෙට බිහි කළ මගේ රත්තරන් අම්මාට අමාමහා නිවන් අවබෝධයම වේවා සාදු සාදු මම දයාබර පොඩි හාමුදුරුවෝ අම්මගේ කුසින්